අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ AI tool එකක් ගැන. ඉතින් මේ tool එක වලට AI background remover, AI watermark remover, AI background replacer and 8x massive image upscaling එකකුත් ඔයාලට මේ tool එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ tool එක totally free use කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු අද මම කතා කරන මේ tool එක මොකක්ද කියලා. අද කතා කරන මේ tool එකේ නම තමයි Ultra Pick කියන්නේ. ඉතින් මේක tool එකක් කිව්වට ඔයාලට website එක through තමයි මේක වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වත් වගේම මේක image generator, ඒ වගේම AI background removing, AI watermark removing, AI background replacing, ඒ වගේම up to 8x image upscale එකකුත් ඔයාලට මේ website එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ website එකට log වෙන්න අවශ්‍ය කරන links හැම එකම description එකේ note down කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ links වලින් ගිහලා මේ website එකට log වෙන්න. ඉතින් අපි බලමු මේ Ultra Pick website එකෙන් අපිට මොන වගේ දේවල්ද කරගන්න පුළුවන් සහ මේකේ තියෙන plans මොනවද ඔයාලා ප්‍රීමියම් account එකක් ගන්නවා නම් ඒකට අවශ්‍ය කරන plans මේ වගේ හැමදේම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම අද වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ Ultra Pick tool එක. description එකේ තියෙන link එකෙන් ආවට පස්සේ ඔයාලට Ultra Pick website එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මෙතන මුලින්ම උඩ මේකේ තියෙන tools ටික බලා ගන්න පුළුවන්. මුලින්ම අපිට AI background remover එකක්, ඒ වගේම AI background generator එකක්, AI photo retouching එකක්, ඒ වගේම මෙතන editor tools යටතේ අපිට generative fill එක, magic erase එක, watermark remover එක වගේම upscaling features ටික තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලා මේකේ account එකක් create කරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේක download කරගන්න පුළුවන් වෙන්නේ high resolution එකකින් ඔයාලා කරන project. ඉතින් ඔයාලට පුළුවන් මෙතන start for free කියන button එක press කරන්න. ඒ විදිහට log වුණාට පස්සේ ඔයාලට මෙතන description එකේ බලා ගන්න පුළුවන් අපිට credit 10ක් දැනට add වෙලා තියෙනවා. ඉතින් අපි මේකේ plans ගැන ඉදිරියට කතා කරමු. ඊට පස්සේ අපි මේකේ තියෙන features ගැන නැත්නම් මේ AI features ගැන මුලින්ම කතා කරලා ඉමු. මෙතනදී මම මුලින්ම ඔයගොල්ලන්ට experiment කරලා පෙන්නන්නම් මෙතන upscale image up to 8x කියන AI එක. ඉතින් මම මෙන්න මේක press කරනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතන editor tools වලින් ගිහිල්ලා මෙතන image upscale මේ 4K කියන එක use කරන්න පුළුවන්. මෙතන image enhance එක නෙමෙයි image upscale එක. මම මෙන්න මේක press කරනවා. press කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ page එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදිත් ඔයාලට පහතට scroll කරාට පස්සේ මේගොල්ලන්ගේ features මේ upscale එකේ තියෙන features මොන වගේද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒවා අවශ්‍ය නම් ඔයගොල්ලෝ කියවලා බලන්න පුළුවන්. හරි මම මෙතන upload image කියන බටන් එක press කරලා image එක upload කරගන්නවා මේකට. හරි මේ විදිහට මම image එකක් තෝරගෙන තිනවා. මම ඔයාලට පෙන්නන්නම් මුලින්ම මේකේ quality එක කොහොමද සහ අපි බලමු ඊට පස්සේ මේක enhance කරාට පස්සේ අපිට මොන වගේ result එකක්ද ගන්න පුළුවන් කියලා. මම මේක මේ විදිහට zoom කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් ඔයාලට වෙන මෙන්න මේ වගේ detail තමයි තියෙන. ටිකක් blur ගතියක් තියෙනවා. සාමාන්‍ය quality එකක් තියෙනවා මේ image එකේ. ඉතින් අපි බලමු මේක enhance කරලා මොන වගේ result එකක්ද අපිට ගන්න පුළුවන් කියලා. හරි ඔයගොල්ලෝ මෙතන image upscale කියන එකේ බලා ගන්න පුළුවන් by dimensions තියෙනවා. ඒ වගේම by scale කියන එක තියෙනවා. ඉතින් මම මෙතන recommend කරන්නේ scale කියන එක use කරන්න කියලා. scale කියන බටන් එක press කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් 2x ද 3x ද 4x ද වගේම 8x ද කියලා. ඉතින් මේක වලට bestම result එක එන්න ඕන නම් මෙතන 4x වගේම 8x කියන දෙකෙන් එකක් use කරන්න. ඉතින් 8x එක සමහරක් වෙලාවට details over යන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම recommend කරන්නේ 4x එක use කරන්න කියලා. මම ඔයගොල්ලන්ට example එකක් පෙන්නන්නත් එක්ක මම මෙතන 8x එක use කරනවා. use කරලා මෙතන start upscaling කියන එක press කරනවා. ඒ විදිහට upscale වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නම් දකුණු පැත්තෙන් අපිට තව image layer එකක් add වෙනවා. ඉතින් මෙතන පල්ලෙහා තියෙන ඔයගොල්ලෝගේ original image layer එක, ඒ වගේම මෙතන උඩ තියෙන ඔයගොල්ලෝගේ upscale කරපු image layer එක මම මේක උඩ select කරලා මේක ඔයගොල්ලන්ට zoom in කරලා පෙන්නන්නම් මොන වගේ result එකක්ද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි මම මෙතන zoom in කරනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් detail නම් next level එකට enhance වෙලා තියෙනවා. ඒ වගේම සමහරක් details තියෙනවා over ගිහිල්ලා තියෙන. ඉතින් ඒක අර 8x use කරන එකේ ඔයගොල්ලෝ Fox වගේ use කරොත් ඔයාලගේ device එකටත් compatible වෙන්න ඔයාලට හොඳ result එකක් ගන්න පුළුවන් මේ upscale එකෙන්. ඉතින් ඔයාලට side by side comparison එකක් පෙනී දැන් මොන වගේ result එකක්ද තියෙන්නේ අපේ කලින් image එකේ වගේම upscale කරපු image එකේ කියලා. ඊට පස්සේ මම නැවතත් home page එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙතනදී ඔයාලට මේ හැම tool එකම experiment කරලා බලන්න පුළුවන්. මම මේ වෙකින් එක ඔයගොල්ලන්ට experiment කරලා පෙන්නන්න යන්නේ නැහැ වීඩියෝ දික් වෙන හින්දා. හරි අපි lastly බලමු මේකේ තියෙන AI photo enhance එකෙන් අපිට මොන වගේ result එකක්ද ගන්න පුළුවන් කියලා. මම මේක press කරනවා. press කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පොඩි preview එකක් දීලා තියෙනවා මොන වගේ result එකක්ද මේ AI image enhance එකෙන් වෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපේ සාමාන්‍ය image එක corrupt වෙලා තියෙනවනම් නැත්නම් colors issues තියෙනවනම් ඒවා සම්පූර්ණයෙන් fix කරනවා මේ AI image enhance එකෙන්. ඉතින් මෙතනදිත් ඔයාලට පුළුවන් upload image කියන බටන් එක press කරලා ඔයාලගේ image එක මෙතෙන්ට import කරගන්න. හරි මම මේ විදිහට image එකක් මේකට upload කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ image එකේ lining ගොඩක් වැඩි වගේම මේකේ detail පේන්නේ නැහැ colors අවුල්. ඉතින් අපි බලමු මේක enhance කරලා මොන වගේ result එකක් දෙන්න කියලා. ඉතින් ඔයාලට මෙතන වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් image enhance කියන එකේ ඔයාලට මෙතන start restoring කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මේක press කරලා ඔයාලට directly automatically මේ AI එකට කියලා ඔයාලගේ image එක AI එකට කැමති විදිහට කියන්නේ මේක තියෙන detail එයා
අඳුරගෙන ඔයාලට මේක AI එක විසින් ජෙනරේට් කරලා දෙනවා. එහෙම නැත්නම් අපිට හැකියාව තියෙනවා මේක manually add prompt කියන බටන් එක press කරලා නැත්නම් මේ tick එක enable කරලා අපිට prompt එකක් දීලා මේක මොන වගේ result එකක්ද අපිට එන්න ඕන කියන එක මෙතෙන්ද කියලා අපිට පුළුවන් මේක restoring කරගන්න. හරි මම මේ විදිහට prompt එකක් import කරගන්නවා. හරි මේ විදිහට මම මෙතෙන්ද prompt එකක් type කරගත්තා. ඊට පස්සේ අපි මෙතන start restoring කියන බටන් එක press කරලා බලමු අපිට මොන වගේ result එකක්ද එන්නේ කියලා. හරි මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේක රීස්ටෝරින් කරාට පස්සේ ඔයාලට රිසල්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මේ රිසල්ට් එකට කැමති නැත්නම් ඔයාලට පුළුවන් මෙතන රීස්ටෝරින් කියන බටන් එක ප්‍රෙස් කරලා නැවත එකක් ජෙනරේට් කරගන්න. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේක තමයි අපේ කලින් තිබ්බ ඉමේජ් එක. ගොඩක් brightness contrast වගේම detail අඩුයි. ඒ වගේම මේක තමයි අපි enhance කරපු ඉමේජ් එක. ඉතින් කලින් ඉමේජ් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වුණා ගොඩක් brightness contrast වගේ තිබ්බා. ඒ වගේම detail අඩුයි. සහ colors අඩුයි. ඒ වගේම අපි enhance කරාට පස්සේ අපිට මේ වගේ රිසල්ට් එකක් තමයි බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔයාලට සරලවම මෙතන download කියන බටන් එක press කරලා ඔයාලට මේක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන download බටන් එක press කරලා ඔයාලට මේක download කරගන්න පුළුවන්. ඉතින් මෙතන download කියන බටන් එකට ගියාට පස්සේ ඔයාලට file name එක මෙතනින් දෙන්න පුළුවන්. ඒ වගේම format එක select කරගන්න පුළුවන් PNG ද JPG ද කියලා. ඒ වගේම ඔයගොල්ලෝ මෙතන select කරන එක අනුව ඔයාලගේ size එක මෙතන පෙන්නනවා. කොච්චර size එකක්ද මේ image එක download වෙන්නේ කියලා. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපි original resolution එකෙන් download කරනවා. ඒ කියන්නේ මේක enhanced resolution එකෙන් සහ මේ image එකේ තිබ්බ resolution එකෙන්ම download වෙනවා නම් අපිට credits 5ක් මේකට වේස් කරන්න වෙන වගේම download free option එකේදී අපිට lower resolution එකෙන් තමයි download කරන්න හම්බෙන්නේ. සාමාන්‍යයෙන් 720p වගේ resolution එකෙන් තමයි අපිට මේක download කරන්න හම්බෙන්නේ. ඉතින් ඒකේ ලොකු issue එකක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා mobile device එකක් වගේ use කරනවා නම් එහෙම නැත්නම් ඔයාලා laptop එකකට computer එකකට වගේ එනවා නම් තමයි මෙතනදී 720p එක ටිකක් මෙතනදී මේ free option එකෙන් download කරන එක පොඩි අවුලකට තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන download original කියන එක දීලා ඔයගොල්ලෝගේ credit 5ක් waste කරලා මේක download කරගන්න. ඒ වගේම අපිට දැනට මෙතන credit 10 available වෙන්නේ free version එකේදී. ඔයාලට තව credits ගන්න ඕන නම් මෙතන get credit කියන බටන් එක press කරන්න. ඊට පස්සේ ඔයාලට මේ website එකේ තියෙන pro plans බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි විශේෂ plan එකක් විදිහට මෙතන free plan එක introduce කරලා තියෙනවා. ඉතින් මේක ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපිට credit 10ක් per week. ඒ කියන්නේ සතියෙන් සතියට credit 10ක් හම්බ වෙනවා. ඒ කියන්නේ credit ඉවර වුණොත් නැවත credit 10ක් හම්බ වෙනවා. ඒ වගේම image එකට තියෙන background review මේ වගේ ගොඩක් AI features අපිට available වෙනවා මෙතනදී free version එකේ උනන්. ඒ වගේම ඔයාලා මෙතනදී monthly payment විදියට මේකේ pro versions ගන්නවා නම් ඔයාලට pro එක බලා ගන්න පුළුවන් $9කට monthly $9.99කට ආසන්න වශයෙන් $10ක් වගේ වෙන්නේ. ඉතින් මේකදී ඔයාලට 500 credits ගන්න පුළුවන් per month. ඒ කියන්නේ මාසෙකට 500 credit හම්බෙනවා. ඒ වගේම අනිකුත් තියෙන AI features ගොඩක් ඔයාලට මේකෙදි available වෙනවා. ඒ වගේම ඔයාලා මෙතන Pro Plus එක ගන්නවා නම් මේකෙදි ආසන්න වශයෙන් $30ක් ඔයාලට මේකට ගෙවන්න වෙනවා. මෙතනදී ඔයාලට 5000 credit per month හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට මේක yearly purchase කරන්නත් පුළුවන්. ඒකේ ඔයාලට මෙතන special discount එකක් විදියට 40% off එකක් වගේම 50% off එකක් දීලා තියෙනවා. ඉතින් මේගොල්ලෝගේ yearly plan එකේදී ඔයාලට මාසෙකට $6ක් වගේ ගානක් තමයි ඇඩ් වෙන්නේ. හැබැයි අපිට ඒ ගාන fully ගෙවන්න වෙනවා මේකේ year එකකට අදාළ ගාන. ඉතින් ඔයාලට year එකකට අදාළ ගාන මෙතන පල්ලෙහා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ pro plan එක ගන්නවා නම් $71.88ක් ගෙවන්න ඕන. ආශන වශයෙන් $72ක් වගේ ගෙවන්න ඕනේ. මේක original price එක $120ක් වෙන්නේ. ඒක ඔයගොල්ලන්ට discount එකකින් ඉඳන් $71කට අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ගාන ඔයගොල්ලෝ fully payment එක කරාට පස්සේ තමයි ඔයගොල්ලන්ට මේකේ yearly pro plan එක activate වෙන්නේ. ඒ වගේම pro plus එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී $179ක් ආසන්න වශයෙන් $180කට ඔයාලට ගන්න පුළුවන් මේකේ yearly pro plus plan එක. ඉතින් ඒකෙදිත් අර වගේම credit 5000ක් ඒ වගේ ගාණක් තමයි monthly එක වෙනස් වෙන්නේ නැහැ කිසිම විදියකින්. ඉතින් ඔන්න ඔය plans එක තමයි තියෙන්නේ. ඉතින් මේක purchase කරාට පාඩුවක් නැහැ. ඔයාලා ඉදිරියට මේක use කරනවා නම් ඉතින් ගොඩක් හොඳ result එකක් ගන්න පුළුවන් අපිට අනිකුත් AI platforms වලට වඩා. ඒ වගේම ඔයාලට මේක free plan එක දිගටම use කරන්න පුළුවන්. ඒක කිසි issue එකක් නැහැ. ඔයගොල්ලන්ට free download කරන්න පුළුවන්. සහ ඔයාලට credit සතියෙන් සතියට 10 add වෙනවා. ඒක use කරලා ඔයාලා සාමාන්‍ය දවසකට හෝ සතියකට දෙකක් තුනක් වගේ නම් කරන්න ඔයාලට මේක free version එක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔන්න විදිහට තමයි අපිට Ultrapeak website එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ගොඩක් AI features තියෙනවා. especially watermark remove එක වගේම 8x image apps කියලා එක මේ දෙක නම් perfect tool දෙකක්. ඉතින් මේ දෙකෙන් ඔයාලට ගොඩක් හොඳ result එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනදී watermark remove එක නම් free plan එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ඔයාලට pro plan එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ ID එකත් පළලා comment section එකේ add කරන්න. මේ website එක ඔයාලා කලින් use කරලා තියෙනවද නැත්නම් මේ website එකේ තියෙන features හොඳයිද ඔයාලගේ ID එක පළලෙන් comment කරන්න. ඉතින් තමත් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න නැත්නම් මේ දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේ තමත් අලුත් content එකකින් හැම වෙලකම් ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.